ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලට. අදත් ඔයාලට අරාබි කෑමක් අරගෙන ආවේ. මස් වලින් හදාගන්න මේක ඉරාන් ෆුඩ් එකක්. මහේචේ කියලා තමයි මේකට කියන්නේ. ඉතින් මස් ග්‍රෑම්ස් 820ක් මෙතන තියෙනවා. ඔයාලට පුළුවන් කැමති ප්‍රමාණයක් හදාගන්න අවශ්‍ය දේවල් මේ තියෙන්නේ. ලියලා තියෙනවා ප්‍රමාණයන් සමගින්. ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් ඔයාලට ලියලා තියෙන ප්‍රමාණයන් සමගින් අපි ඉස්සරහටම පටන් ගමු. අපිට අවශ්‍ය වෙනවා කුකින් තෙල් වර්ගයක් මේස හැඳි දෙකක්. අපි ඒකට එකතු කරගන්නවා පොඩ්ඩක් රත් වුණාට පස්සේ තක්කාලි පේස්ට් මේස හැඳි දෙකක්. ඊට පස්සේ මේකට අපි අඩු ගින්දරේ තමයි මේක උයා ගන්න ඕන මේ විදියට මස් කෑලි ටික එකතු කරගන්නවා. එකතු කරගෙන විනාඩි 2ක් විතර පෙරලමින් හැඳි ගන්න ඕන අඩු ගින්දරේ. ඊට පස්සේ අපිට මේකට අවශ්‍ය වෙනවා මද උණුසුම් වතුර. ඉතින් උණුසුම් වතුර ගන්න නම් හොඳයි. අපි ඒ ටිකක් දැන් ලෑස්ති කරලා තියාගමු. ඊට අමතරව අපි 3-5 කුඩු ටික මේකට එකතු කරගන්නවා. දිගට කපාගත්තු සුදු ලුණු අපිට අවශ්‍ය වෙනවා. සුදු ලුණු කියන්නේ සුදු පාට ඔනියන් එක. ඒ වගේම අපිට මේකට අවශ්‍ය වෙනවා සුදු ලුණු ගෙඩි 10ක් විතර. ඉතින් සුද්ධ කරලා ගෙඩි පිටින් කපන්නත් පුළුවන්. සාමාන්‍ය පොඩි කෑලි වලට වලට කපලා උනත් ගන්න පුළුවන්. ඉතින් මේක හොඳින් තැම්බෙන නිසා ලොකු ගෙඩි පිටින් මම අරගත්තා. කුරුඳු පොතු සහ එන සාලුත් එකතු කරගන්නවා. කළු පාට දෙහි ගෙඩි 2යි. දිගට කපාගත්තු සුදු පාට ලුණු මෙතන එකතු කරගන්න පුළුවන් මේ වෙලාවට. ඒකම 3-5 කුඩු ටික සහ උණු වතුර එකතු කරගෙන මේක අපි අඩු ගින්දරේ පැය 2කමාරක් උයා ගන්න ඕන. ඉතින් ලුණු මේ වෙලාවේ එකතු කරන්නේ නැහැ. පැය 2කට පස්සේ තමයි ලුණු එකතු කරන්නේ. ඒක තැම්බෙනකන් අපිට මේකට බතක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකත් මම හිතුවා ඔයාලට ඒ රෙසිපි එකක් දෙන්න ඕන කියලා. මේකට සුදුසු වෙන්නේ ඒ කියන්නේ ඩීල් වලින් හදාගන්න බත් එකක්. සූදුරු කොළ එහෙම නැත්නම් මහදුරු කොළ. ඒ වගේම හදාගන්න බත් එකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒකට කොළ පාට බෝංචි ඇට. ඒකට බෙඩ් බීන්ස් කියලා තමයි කියන්නේ. සාමාන්‍ය පසුලියා කියලා කියනවා. ඔයාලා දන්නවා ෆූල් හදන්න ගන්න එකේ ඒ ඇට එකේ ලොකු එක. එහෙම නැත්නම් බජිල් එක. බජිල් ඇටත් ගන්න පුළුවන්. බජිල් ඇට කොළ පාටට තියෙනවා අඩි සීතකරණේ කියලා ඒව තමයි මම අරගත්තේ. ඉතින් කැමති බෝංචි ඇට වර්ගයක් ඔයාලට මේකට යූස් කරන්න පුළුවන්. කොළ පාට මේ තියෙන්නේ ඉස්බෙත් කොළ. ඉතින් ඒ ටික හීනියට කපලා මේ බෝංචි ඇටවල උඩ සිවිද්ද අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ තෙල් චුට්ටක් රත් වෙන්න තියලා බෝංචි ඇට ටික ඒකට දාලා ලුණු දාලා අපි කොළ ටිකක් මේ වගේ කපලා එකතු කරගන්නවා මේ අවස්ථාවේදීම. අපි මේ වෙලාවේ පෙගෙන්න තියලා තියෙනවා බාස්මති හාල් කෝප්ප 2ක් විතර. ඒකත් එකතු කරගන්නවා. විනාඩි 30ක් පොඟවල තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක අපි උයා ගන්නවා. ගොඩක් අය මේක පෙරලා අර ගන්නවා. ඉතින් පෙරලා වතුර ඉවත් කරපුවාම අර කොළවල බෝංචි වල තැම්බෙන සාරය යන නිසා වතුර ගානට තියලා මම උයා ගත්තා. ඔයාලා කැමති නම් පෙරන්න. ඉතින් ඔයගොල්ලන්ගේ කැමැත්ත. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා උඩින් බටර් ටිකක් සහ සැෆ්‍රාන් වතුර ටිකක්. අඩු ගින්දරේ ඊට පස්සේ විනාඩි 8ක් 10ක් විතර ආය උයා ගන්න ඕන. ඊට පස්සේ අපි දැන් පැය 2කට පස්සේ ඔන්න ලුණු එකතු කරගන්නවා මස් එකට. ඒක මේකට සැෆ්‍රාන් එකතු කරගන්නවා පැය 2කට පස්සේ. සැෆ්‍රාන් සහ ලුණු. ඉතින් මේක උයනකොට ඔයගොල්ලෝ පැය භාගෙන් භාගයට මේ මස් කෑලි හරවන්න ඕනේ. මම මෙතන ලොකු කෑලි අරගත්තේ. ඉතින් පුංචි කෑලිනත් ඔයාලට අරගන්න පුළුවන්. මේක දෙපැත්ත හරව තමයි පැය 2 විනාඩි 30ට වගේ කරකවලා හරව හැඳි ගාමින් උයාගත්තේ. වතුර මදි වුණොත් ඔයාලට නැවත උණු වතුර එකතු කරන්න පුළුවන්. අවසානට පැය 2කට පස්සේ ලුණු එකතු කරලා තවත් පැය භාගයක් සම්පූර්ණ පැය 2කමාරක් උයා ගන්න ඕන. ඉතින් පැය 2කමාරකට පස්සේ තමයි මේ තියෙන්නේ. මහේචේ ලෑම් ෆුඩ් එක ඔන්න හදාගෙන ඉවරයි. ඔයාලට පුළුවන් මේක ඉරාන් රෙසිපි එකක්. ඉතින් රස බලන්න, තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් හැමදාමත් මගේ වීඩියෝ වලට රැඳී සිටින ඔයාලට ගොඩක්ම ස්තුතියි. Don't forget subscribe and like, share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.